පාන්දරම යාළුවා ගෙදර යන්න හදන්නේ. වීඩියෝ කෝල් එකක් පල්ලමකුත් තිබ්බ නේද? නෑ. Good morning. දැන් වෙලාව පාන්දර 5යි ගානයි. අයියා කිව්වා එයා වැඩට යන ගමන් මාව යාළුවා ගෙදරින් දාලා යනවා කියලා. නේද? මම ලෑස්තිලා එන්නම් ටක් ගාලා. දැන් යන්න හදන්නේ. වෙනවා. දැන් වෙලාව කීයදයි? දැන් 5යි ගානක් නේද? දැන් 5:25 වෙලාව. අද බාන උදේ පාන්දරම යාළුවා ගෙදර යන්න හදන්නේ. අයියා බැංක් එකට ගිහින් ගියා. අපි දැන් ඉන්නේ කහවත්තේ. කහවත්තේ ඉඳලා කලවාන්ට යන්නනේ අයියා වැඩට. දන්නා මම මෙච්චර දෙන් යනවා කියලා නේද අයියා? නාලකත් ඉදී යනකොට දැන්. නාලකත් ඉදී දැන් යනකොට. අද දෙන්නටම නිවාඩු දවස මං හිතන විදිහට අයියෝ මරු වැඩේ නේ. ඉන්න මම තාත්තට කරලා උදේම යන්න හැදුවට අපි යනකොට පරක් වේවා කියන්නේ වාහනෙන් කැඩුනානේ. මේ නේද? අපිට වෙච්ච දෙයක්. ඉනා වෙලා ඉන්න ඕනි වුණා නේද මස්සංග? අපේ තනිරක් ඉන්න බලුරාලෙකුත් ආවා. අනේ චෙප් අනේ චෙප් ගෙහර මම උට මොකද කරන්නේ? බලුරාලි කිව්වම ගෙහෙන්න ගියාද? ඒ මොකද? මට සැර කරන්නේ නෑ. ආතල් ගන්නවද? කෑවේ උදේට? මේ ඒරියා එකේ රන් කරන්නේ මේ බල්ලා තමයි. ගේ කුතරද තියෙන්නේ?
මං තාත්තත් එක්ක එන්නද? මම බැලුවා පැනලාද කියලා. කැඩිලා. මේක කන්ට නැහැ නේද? වාහනේ ක්ලච් කේබල් එක ගන්නවා. නෑ ඉතින් හදාගෙනම තමයි යන්නේ. දැන් 7:35යි වෙලාව. මං හිතා හිටියේ උදේ පාන්දරම යාළුවයි ගෙදර යන්න. දැන් ඉතින් යන්න වෙන්නේ නෑ. අපි දැන් යනවා වාහනේ හදන්න. පාරින් මෙහා පැත්තට යනවා. Outro one time in them, Malay. මේ තියෙන්නේ කැඩිච්ච ක්ලච් කේබල් එක. හස්බන්ඩ් වැඩේට බහලා ඉන්නේ. මේ සසීගේ වැඩ චෙක් කරුවා. අනේ මේ සාගල් කරන්නේ. ඔව් පාගල ඉන්නේ. What is it? අපි හදාගෙන දැන් යන්න හදන්නේ. දැන් වෙලාව 5:30යි. බර්ඩ් කියන්නේ. දැන් තායටත් කිට්ටුයි. ගමන ආරම්භ කරනවා අපි කලමානේ දාන්න. අපි නැවතත් ගමන ආරම්භ කරනවා කලවන්ට. ඊශාට දැරිතරේ කෝල් කරනවා දැන් කොහෙද කියලා. බොරු කියලා හිතාගෙන ඇති. ඔව්. මං ගා පටන් ගත්ත තැනමයි කියලා. මම සර්ප්‍රයිස් කරන්නේ ඉන්නේ හිතාගෙන ඉන්නවා කියලා හිතා ඉන්නවද දැන්. ඔව්. ඇත්තටම සර්ප්‍රයිස් කරන්න ඉතින් ගියේ පාන්දර ගිහින් අන්තිමට යන්න ඕනේ දවල් වෙලා. දැන් අපි ඒකෙන් අලුත් පාරකින් කලවන්ට යන්න ඉතින් ඉන්නේ. ඉතින් පාර වෙනස් කරලා බලන්න. ඔයා ගිහින් තියෙනනේ පාරේ. පළමු වතාවට අපි පාර යූස් කරන්නේ. නේද? මේක කාපට් දාලා තියෙන කා පාර නම් බලමු නේද? ඊට පස්සේ යන්න යනවා පුතා. මේ පාර මගද්දුරට ඇවිල්ලා තියෙනවා පන්සලකට. ලස්සනයි හැබැයි නේද? මේ පන්සලක් තියෙනවා කිරිබත්ගල කන්ද මේ ළඟට පේන. මේ පාරේ ගියාම එකපාරක් අපි අක්කලත් එක්ක ආවා මේ පාරේ. අර එක දවසක් මේ පියා කිව්වේ මතකද මම මේ පාරද? ඔව්. ඔයා වතනින් ධම්ම ගියාර අර පැත්තේ ලස්සනයි සිය. මේ පැත්තේ ලස්සනයි තමයි. දියල්ලකුත් තියෙනවා. අතීතේ පාවි ගියාවේ නව ජීරස කලාවේ කුකුලා. අනුගස් මෙරින් මයසයලා සාකේ වයි. මේ වටාපතට යන්න පුළුවන්ද මේ පාර? තව කොට දුරද? ළඟයිනේ.
අනුගෙස් නැරිත්මය සොයලා පාර කියලා අපේ බලන්න පාර අපි දැන් වටාපත පාරට දාලා යන ගමන් අයියෝ ඒ පාර ගැන නම් කියලා වැඩක් නැහැ. අපි මොකක්ද ඉගෙන ගත්ත පාඩම? කවුරුත් කියන පාරවල වලින් නම් යන්න එපා. තමන් දන්න පාරෙන් යන එක තමයි හොඳම. අයියෝ ඒකේ මගක් දුරට එනකම් විතරයි කාපට් එක තියෙන්නේ. එතනින් එහාට ගන්න දෙයක් නැහැ පාර. ඊට වඩා හොඳ අපි වෙන පාරෙන් ආවනම් ඊට වඩා ඉක්මනින් වටාපතට ඇවිල්ලා. අඩි පාරකින් විතරයි ගියේ නැත්තේ නේද? අඩි පාරකින් විතරයි ගියේ නැත්තේ. අඩි පාරකින් විතරයි අපි ගියේ නැත්තේ. දැන් යාළුවා ගෙදරට ළඟයි. මා මෙතනින් දාලා යන්න හදන්නේ මෙයා. තව චුට්ට දුරයි චුට්ටම චුට්ටයි එතත්තයි යාළුවගේ ගාවට ආවා. දැන් මම බහින්න යන්නේ. එහෙනම් මම යනවානේ. පරිස්සමට යන්න. ගින් කෝල් එක දෙන්න. ගන්න. මෙන්න රෙදි ටික. නවාත්. මේක මොකද නෑ නේද අයියේ? මේක ආරයි. හෑන්ඩ් බෑග් එක ගන්නද? ඒක නම් ගත්ත කියලා. පරිස්සමට ගියන්න මට කෝල් එක දෙන්න. හරි. මම බැලුවා කන්දන කරලා දැන් නගන්න කියලා. හරි බයි. පඩි පෙළ අම්මා
ගෙදර කාගෙන නැද්ද දන්නා. අපි කවුද ගෙදර? කවුද ගෙදර? ආනන්දේ. එයා ගියා. මම උදේම ආවනේ. පුදුම වෙලාවකට කීයේ නන්නේ දැන් කහවත් ආනන්ද ඔයක තමයි මම මේ බැලන්ස් එකේ ඉන්නේ. දැන් කහවත් නෙවෙයි ඉන්නේ නෑ. කැරියන්නේ කාලෙද මම අටින් එන්නද? බල්ලට බය නේද බල්ලන් නම් බය. තනගේ ප්‍රශ්න නෑ නැගිටිනේ ආ ඒක තමයි ඊයේ රෑ නම් නැගිටලා හිටියා නේද නන්ද මේක නේද ඇතන මට එන්න එපා කියනවාද කොහෙද? හරියා ගියා පරක් වෙලා. මං හිතුවා ඒත් නිමාඩුවක් දාලා දැන් මේක ඇරියේ නෑනේ කාලෙකින් එන මම පල්ලෙන් එන්න ෂේපෙට. පානින එකක් නෑනේ මේ දරේ ඔන්න මම මේ අර වැටෙන් දීලා යන්නේ. මට වෙන පාරකින් යන්න වෙනවා. ඒ ටික ඉස්සනවා. සිපිටි කෑමක් කන්දේ පට්ට රහයි. කොහෙද ඔය මං ආව මේ යන්නේ තම්සල දෙන්න? මං ආව මුන් දෙන්න කොහේ හරි. මාව ගෙදරින් තියලා ඔය දෙන්නට ගමන් මතක් වෙන්නේ මං ආවමද? අපිට අද ප්‍රිය ගේ බාර දීලා යන්න තියෙනවා. එන ගිහින් එනවා ටක් ගාලා. ඕකේ. ඉෂාරගේ මල්ලු අගාව. නෑ මගේ නෙමෙයි අයියාගේ. අයියාගේ මල්ල. මේ ආයේ හදපාද? දැස්සන. බලන්න කොල්ලන්ගේ වැඩ. අතුර මම කියන්නේ ෂෙන්විල් මොකද කියලා හරියට හරි චග්ගාලි ගිහින් පගල රවුන්ඩ් ගහලා එන්න. Ish.
එයාලා ගියා ටවුන් එකට ගිහින් එන්න. එතකන් ඉතින් මං ගෙදරට වෙලා ඉන්නවා. අයියා කොහේ ගියත් මං තනියි. ඉෂාරගේ කඩලක කමු. මේක නම් මාරයි. කාලේ ඉවරයි. දැන් තියෙන්නේ ශාර මට හදලා දෙන රසම රස තේක බොන්න. බලමු රහයි කියන. කිරි කොපි. අද අයියා එනකොට කහමාට දෙක විතර වෙනකෝ ඊට පස්සේ බෑන්ක් එකට ගිහිල්ලා ආයෙත් පුළුවන් වුණොත් මෙහෙට එනවා. ඇවිල්ලා හවස් වෙලා ආයෙ අපි යනවා කවන්න. එකපාරටම වැස්සක් ආවනේ. එයාලා රෙදි එළිය දාලා තිබ්බ මං ඒ ටික අරගෙන යන්න ගියා ගේ ඇතුළට. චාර්ජරේ කාර් එකේ දාලා ඉන්නවා. දැන් ඉතින් වීඩියෝස් කරන්නේ නෑ චාර්ජ් එකට ගන්න තියකුත් නෑ යාළුවා නෑනේ ගෙදර. එයාගේ චාර්ජරේ කොහෙද දන්නේත් නෑ හොයන්නත් බෑනේ ඉතින්. ගෙවල් අස්සෙන් ගන්න බෑනේ කාමරේ අස්සේ. එයාලා ආවන් පස්සේ ෆෝන් එක චාර්ජ් කරගෙන ඊට පස්සේ ඉතුරු වීඩියෝස් ටික බලමු ගන්න පුළුවන් වේද කියලා. මම දාගෙන එන්නද? මේකට අර බ්ලවුස් එක දාගෙන එන්න. 2:40 යනවා. අපි ආයෙ යනවා යාළුවාගේ ගෙදර. ෆෝන් එකේ බැටරි බහලානේ තිබ්බේ මං චාර්ජ් එකට ගහලා ඇඳුමකුත් දාගෙන ගියා ඊට පස්සේ බෑන්ක් එකට. දැන් අපි දෙන්න ආයෙත් යාළුවා ගෙදර යන ගමන් ඉන්නේ. අද දවල් කෑමේ ඉන්නේ. ලන්ච් එක යාළුවා ගෙදර. බලමු අපිට මොනවද හදලා තියෙන්නේ. බලමු අපේ වටිනාකම කොහොමද යාන්න දැල්ලා දෙන්නේ කියලා හොඳ. මම දැක්ක පණ දාගෙන දෙන්නත් එක්ක හදනවා මං ඒ වෙලේනකොට. බලමු. රස කෑමක් හදලා තියෙන්නේ කියලා. සුවඳ දැනෙනවා. ඉෂ් ඉෂ්. ඉෂ් ඉෂ්. ඉෂ් මට හිතෙන්නේ ඔය වීඩියෝ කෝල් එකක් කියලා. මම උදේ කතා කරලා ඉස්සෙල්ලා හොඳයි. ඔය දෙන්නට බෑ හලුවත්. ඉවරයි දේශන වැඩ? ඉෂාර්ලා වැඩ ඉවර කරලා.
අර මොකද කියන්නේ නැද්ද? අද ගමන සම්බන්ධයෙන් මොනවද අදහස් එහෙම තියෙන්නේ? අද ගොඩක් කටු කෑවා. අද තරම් කටු කෑවේ නෑ. අයියෝ 5යි ගාන ඉඳන් කටු. ඊට පාර හොඳයි කියලා හොඳ පාරකින් ඉන්නවා. අන්තිමට පයින් ගියේ නැති ටික විතර. අපි කන්නේම ඔය වගේ කටුනේ. කටු කියන ඒවා අපි හොයාගෙන ඉන්නේ. ටොකුවේ නෑ දෙන්නේ. අද ශෂි වාහනේ තල්ලු කරලා ඉන්නේ. ගැම්මට ගැම්මට මං එනකොට තල්ලු කරනවා කව් අප්පා. අනේ එතන මිනිස්සු හිටියා. එක්කෙනෙක්ව උදව් කරේ නෑ මසංක අයියේ. හරිද? මේ මං අමාරුවෙන් මගේ පුළුවන් ශක්තිය දාලා මේ චුට්ටක් තල්ලු කරා. එක්කෙනෙක්වත් ආවේ නෑනේ. ඊට පස්සේ එහා පැත්ත පාරෙන් එහා පැත්තේ මල්ලි කෙනෙක් ඉඳලා එයා තමයි ආව. මං කතා කරේත් නෑ. එයා දැකලා ආවා. අච්චර මේ පිරිමි අය හිටියා. හොඳේ අර උදේ ටයිම් එකට කට්ටිය ඔෆිස් එකේ මච්චන් අය කියන්නේ. එක්කෙනෙක්වත් ආවේ නෑ උදව්වට. තමයි හරි නරකයි. ඒ වුණාට අපි අනිත් අයට උදව් කරන්න ඕනේද නැද්ද? ඔයන. අනිත් අයගේ වාහන තල්ලු කරන්න ඕනේද නැද්ද? ඕනේ. නෑ එහෙම නෙමෙයි. Taman පුළුවන්කමක් තියනවා නම් ඉතින් උදේත් අපි නවත්තලා ඉන්නකොට මිනිස්සු කී දෙනෙක් නවත්තලා ඇහුවද නේ? එහෙම අයත් හිටියා. මේ අරක දැන් මං ගෑල්ලා මේකනේ. කියන්නේ අපි ඇඟපතත් නෑ. මට ඒ වෙලේ පණක් නෑ. තේක බීපු ගමන් උදේ පාන්දර පණ නෑ. අර අංකල් කිව්වනේ මේ තල්ලු දාන්න කියලා. ගැම්මෙන් ගැම්මෙන් දාලම මහරි කරලා මං ඉස්සරහට තල්ලු කරා. පල්ලමකුත් තිබ්බ නේද? නෑ පල්ලමක් තිබ්බ නෑ. ටවුන් අතුරු පාරෙන් ටවුන් එකට දානවා. කට. ඒ අංකල් ඊට පස්සේ මාව දාලා සිංගාල ගියා. මං අතේ ස්ටෑන්ඩ් එකේ. එන අපි දෙන්න තනියෙන් ගමන් වලට මට බය නැද යන්නේ නැහැ ලකුවට නේ. මං වගේ ශක්තිමත් ගෑල්ලමකින් ඉගෙන ආඩම්බරයෙන්. එහෙමයි කියලා ඉතින් එහෙම තල්ලු දාන්න බෑ ඉදිරියේදී. එන්න වාරන්නේ. මෙන්න මේ දෙන්නක කියලා තමයි ඉන්නේ. Cook. ඉෂ්. Cook with ඉෂ්. Ishan null. Kumpah beda kan sini kan. අර පාටි ටිකක් අරගන්නකො. මතක ඒ බොරන කරලා. චුට්ටක් කරගන්නවා. යා රස්තේ යන්නේ මානේ රස්තේ නැති. චුට්ටක් අනේ කරලා. තීස් මාරම අතන ආගස් දෙන්න. Mending Tush.
Masih. Ibarai. Enang අපි ආයෙත් දවසක හම්බ වෙමු. Bye. Kau Habiboy isge. Kau magi Habiboy. අනේ දොර අරපන් අය අපි දැන් ගෙදර යන්න හදන්නේ. දැන් වෙලාව 6යි ගානනේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.